අපි දැන් වතුර පුරවගෙන ටිකක් වෙලා ගිමන් හැරලා ආයෙත් හාගල කන්ද නගින්න යන්නේ. තවත් අපිට ගමනින් 3-2ක වගේ කොටසක් උඩට යන්න තියෙනවා හාගල කන්දට යන්න. හාගල කන්ද ඔයාලා නගිද්දී ජීවනී වගේ අරන් යනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා දවල් කාලේ මේ හාගල කන්ද නගිද්දී රස්නෙත් එක්ක ශරීරය විචලනය වෙන්න පුළුවන්. එහෙම නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තව දෙයක් තමයි මේ හාගල කන්දේ දේශගුණ ඉතා ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. අපිට වර්ෂාව කියන දේ විශ්වාස කරන්න බෑ. ඒ නිසා ඔයාලත් වෙනකොට කුඩයක් ජර්සියක් එහෙම අරගෙන එන්න. ඒ වගේම වැස්ස කාලේට කූඩල්ලෝ ගැවසෙන්න පුළුවන් මේ පරිසරයේ. මොකද තත් එක්ක ඒ නිසා කූඩල්ලොන් විකර්ෂණය වෙන විදිහේ ආලේපනයක් මොනවාරි ඔයාලා අරන් ඉන්න. ඒ වගේම හාගල කන්ද නගිද්දී ඔයාලට විශේෂයෙන් දැනුවත් කරන්න තියෙන දෙයක් තමයි අවදානම් ස්ථානවල ඡායාරූප ගැනීමෙන් වළකින්න. මොකද මෙතන පල්ලෙහා ගොඩක් ලොකු පෑවුම් තියෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානවල අනවශ්‍ය විදියට අවධානමක් අරගෙන ඡායාරූප ගැනීමට යාම නිසා ඔබේ ජීවිතයට පවා හානි සිත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. දැන් නම් අපි අපේ ගමනාන්තයේ ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. හරියටම කිව්වොත් අපේ ගමනාන්තයෙන් 3-2ක වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තින්නේ. අපි එනකොට බනිස් වගේක් අරගෙන ආවා. ඒ ටිකත් කාලා ටිකක් වෙලා මෙතෙන්ට වෙලා ඉඳලා ආයෙත් ගමන පටන් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න තියෙන තව වැදගත් දෙයක් තමයි ඔයාලා පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් මේ පරිසරයේ දාලා යන්න එපා. ඒවා ආයෙ ඔයාලගේ බෑග් වලට දාලා යනකොට අරගෙන යන්න.